ආහාර ගැනීමේදී ඔබ අපි නොසිතන බොහෝ කරුණු තියෙනවා. ඉන් එක් කරුණක් තමයි සමහර ආහාර වර්ග එකට කෑමට සුදුසු නැතිවීම. මේකට හේතු කිහිපයක් බලපානවා. එක් හේතුවක් තමයි ආහාර වර්ග දෙකක ජීර්ණ කාල අසමාන වීම. ඒ කියන්නේ එක් වර්ගයක් ජීර්ණය වීමට ගන්නා කාලයට වඩා සැලකිය යුතු වැඩිපුර කාලයක් අනෙක් ආහාර වර්ග ජීර්ණය වීමට ගැනීම. තවත් එකක් තමයි ආහාර වර්ග දෙකක් එක්වීමෙන් නිර්මාණය වන සංයෝග විෂ සහිත වීම. මෙන්න මේ වගේ එක්ව කෑමට නුසුදුසු ආහාර වර්ග කිහිපයක් ගැන මේ කෙටි වීඩියෝවෙන් ඔබ දැනුවත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. පළමු උදාහරණ ලෙස පිපිඤ්ඤා සහ තක්කාලි එකට ගැනීම සුදුසු නැහැ කියන එක කියන්න අවශ්‍ය වෙනවා. මේ ආහාර වර්ග දෙක එක් වූ විට අමතර පැසීමේ ක්‍රියාවලියක් ජනිත වෙනවා. මේ නිසා ආමාශයේ වැඩිපුර වාතයේ ක්‍රැස්වීමක්, ආමාශය හෝ අන්ත්‍රවල තුවාල සෑදීමක් පවා සිදුවිය හැකියි. ඔබ ප්‍රධාන ආහාර වේලක් ගත් පසු අතුරු පස ලෙස පළතුරු කෑමට පුරුදු වී සිටිනවාද? එසේනම් එය වහාම නතර කරන එක හොඳයි. සාමාන්‍යයෙන් පළතුරු ජීර්ණය වීමට දීර්ඝ කාලයක් ගන්නවා. මේ නිසා මේ ආහාර වැඩි වේලාවක් ආමාශයේ රැඳීමට සිදුවීමෙන් පැසීමට ලක් වී ඇල්කොහොලික සංයෝග නිපදවීම සිදු වෙනවා. මස් සහ චීස් තමයි අනෙක. එකම ආහාර වේල තුල මස් සහ චීස් වැඩිපුර කෑමෙන් අජීර්ණ අපහසුතාව ඇතිවීම බොහෝ දුරට වෙන්න පුළුවන්. මොකද අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් එකවර ශරීරය තුළට ඇතුළුවීම ඊට හේතුවයි. පාන් හෝ නූඩල්ස් සහ ඔරේන්ජ් හෝ ලෙමන් ජූස් එකට ආහාරයට ගැනීම සුදුසු නැහැ. මෙහිදී ආමාශයේ ආම්ලික බව වැඩි වෙනවා. මොකද ඔරේන්ජ් හෝ ලෙමන් ජූස් කියන්නේ ආම්ලික පානයක් නිසා. ආමාශයේ ශ්‍රාවය වෙන්නෙත් අම්ලය. පිෂ්ඨ ආහාර ඉක්මනට ජීර්ණය කරන නිසා ආමාශයේ ආම්ලික බව වැඩිපුර ඉතිරි වෙන නිසා තමයි මේ වර්ග දෙක එකට ආහාරයට ගන්න එපා කියන්නේ. ආමාශයේ දැවිල්ල සහ ගැස්ට්‍රික් තත්ත්වයන් නැතිවීමට මෙය හේතු වෙනවා. කෙසෙල් ගෙඩි සමග කිරි එකට ආහාරයට ගන්න එපා. මෙහිදී ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේගය අඩු වෙනවා. අජීර්ණ තත්ත්වයන් ඇතිවීමට මෙය හේතු විය හැකියි. පළතුරු කිරි සමග හෝ යෝගට් සමග ආහාරයට ගන්න එපා. මෙය ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩපණ කරන නිසා අජීර්ණ තත්ත්වයන් සහ ආමාශයේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යෝගට් සමග අන්නාසී විෂ විය හැකියි. ඉතින් මෙවන් වැදගත් තොරතුරු රැගත් වීඩියෝ නිතිපතා නරඹන්න ඔබත් සබස්ක්‍රයිබ් මත ක්ලික් කර අප හා එක්වන්න.